අද අපි කතා කරන්නේ පෘථිවියටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙන මැණික් ජාතියක් ගැන. එහෙම නැත්නම් පැලසයිට් පෙරිඩොට් ගැන. අද වීඩියෝ එක මැණික් වලට ආදරය කරන වගේම තාරකා විද්‍යාවට ආදරය කරන හැමෝටම ගොඩක් විශේෂයි. ලෝකයේ තියෙන දුර්ලභම වගේම 100% සත්‍ය විද්‍යාත්මක තහවුරු කරපු ස්පේස් ජේම්ස් එහෙම නැත්නම් අභ්‍යවකාශ මැණික් ගැන විස්තරයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපේ අලුත් පන්තියක් පටන් ගන්නවා මැයි 2 රත්නපුරයේදීත් මැයි 3 වෙනිදා මහනුවරදීත්. කැමති දරුවන්ට පුළුවන් ඒකට සහභාගී වෙන්න. මුලින්ම අපි බලමු මොකක්ද මේ පැලසයිට් කියන්නේ කියලා. මේවා සාමාන්‍ය ගල් නෙමෙයි. මේවා උල්කාපාත හරියට කිව්වොත් ගල් සහ යකඩ එකට මිශ්‍ර වී සෑදුණු විශේෂයක්. මේවා හැදිලා තියෙන්නේ යකඩ සහ නිකල් වලින් සෑදුණු ස්පොන්ජයක් වගේ ලස්සන දැලක්. අපි ඒකට කියනවා මේට්‍රික්ස් එක කියලා. අන්නේ යකඩ දැල ඇතුලේ තියෙන හිඩස් වල තමයි ලා කොළ කහ දුමුරු පාට වලින් හැදුණු මේ ඔලිවින් කියන කණ්ඩි ස්පටක හැදිලා තියෙන්නේ. ඔලිවින් ස්පටකවල මැණික් තත්වයේ තියෙන පිරිසුදු ස්පටක අපි පෙරිඩොට් කියලා හඳුන්වනවා. මේවා පෘථිවියෙන් පිටත හැදුණු නිසා තමයි අපි මේ ස්පේස් පෙරිඩොට් කියලා කියන්නේ. එතකොට මේවා නිර්මාණය වෙන්නේ කොහොමද? මේ මැණික් වල වයස ඇහුවොත් ඕගොල්ලෝ පුදුම වෙනවා. මේවා නිර්මාණය වෙලා තියෙන්නේ මීට වසර මිලියන 4.5කට පෙර. ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භ වූ මුල් කාලෙදීමයි. විඥාත්මක පෙන්වලා දෙන විදියට ඒ කාලේ තිබුණු විශාල ගාහකවල යකඩ වලින් සෑදුණු මාධ්‍ය එහෙම නැත්නම් කෝයක සහ පාෂාණ වලින් සෑදුණු පිටත ආවරණයක්. ඒ කියන්නේ මෙන්ටල් එකක් තිබිලා තියෙනවා. මෙන්න මේ මාධ්‍ය සහ ආවරණයේ එකිනෙක හමු වෙන මායම තමයි මේ කියන යකඩ සහ ඔලිවිය මිශ්‍ර වෙලා මේ අපූර්ව පෙලසයිට් හැදිලා තියෙන්නේ. පසු කාලයක සිදු වුණු දැවන්ත අභ්‍යවකාශ කැටීම් නිසා මේ ගාහක කෑලි වලට කැඩිලා අභ්‍යවකාශයේ විසිරලා තියෙනවා. අවුරුදු බිලියන ගාණක් පාවිලා තමයි පෘථිවියට කඩාගෙන වැටලා තියෙන්නේ. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ තමයි පෘථිවියේ තියෙන පෙරිඩොට් මැණිකකුයි මේ අභ්‍යවකාශ පෙරිඩොට් එකකුයි අතර වෙනස අඳුරගන්න කොහොමද කියලා. පෙනුමෙන් එක වගේ වුණාට පරීක්ෂණාගාරයක කියන්නේ ලැබ් එකක මේවා පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඇතුළත් කිරීම. එහෙම නැත්නම් ඉන්ක්ලූෂන්. අභ්‍යවකාශ පෙරිඩොට් ඇතුලේ බොහෝ විට යකඩ නිකල් වලින් සෑදුණු නිකටු වගේ සියුම් අංශු දකින්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ක්ලූෂන් දකින්න පුළුවන්. ඒ වගේම රසායනික ගත්තාම මේ අභ්‍යවකාශ ස්පටකවල ලිතියම්, වැනේඩියම්, කොබෝල්ට් වගේ මූලද්‍රව්‍ය පෘථිවියේ මැණික් වලට වඩා වෙනස් අනුපාත වලින් පිහිරලා තියෙන්නේ. ඒක තමයි මේවා 100% පිටසක් වල ස්වභාවයක් තියෙන ඒවා කියලා ඔප්පු කරන ප්‍රධාන සාක්ෂි. මේවා මැණික් විදිහට කපල උපදාන එක, ඒ කියන්නේ ෆැසලින් කරන එක හරිම අමාරුයි. අවදානම් වැඩක්. මේ ස්පටක අභ්‍යවකාශ ඉඳන් පෘථිවියේ වායු වලට ඇතුල් වෙද්දී අධික තාපයකට සහ පීඩනයකට ලක් වෙනවා. ඊට පස්සේ පොළවේ වදිනකොට දැවන්ත කම්පනයකට ඇති වෙනවා. ඒ හේතුව නිසා මේ ස්පටකවල ඇතුලෙන් බොහෝ විට ඉරි තල්ලා තියෙන්නේ. අපි කියනවා මේකට ස්ට්‍රෙස් ෆ්‍රැක්චර්ස් කියලා. ඒ නිසා කැපූ මන්ත්‍රයකට ඇල්ලු විට මේවා කුඩු වෙලා යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. අන්න ඒ නිසා ඉතා පිරිසුදු කිසිම කැරලක් නැතුව කපාපු ස්පේස් පෙරිඩොට් එකක් කියන්නේ අතිශයින්ම මිල අධික කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. ලෝකේ හමු වෙලා තියෙන ප්‍රසිද්ධ පැලසයිට් උල්කාපාත කීපයක් තියෙනවා. 2000 අවුරුද්දේ චීනයේ හමුණු ෆූකාන් උල්කාපාතේ ලෝකේ ලස්සනම එකක් විදිහට සැලකෙනවා. ඒ වගේම 1951 දී ආජන්ටිනාවෙන් හොයාගත්ත ස්කුවාල් උල්කාපාතයෙන් තමයි ලෝකේ තියෙන හොඳම තත්ත්වයේ සහ පිරිසුදුම අභ්‍යවකාශ පෙරිඩොට් මැණික් කපාගෙන තියෙන්නේ. හිතලා බලන්න මේ වගේ මැණිකක් ඔබ ළඟ තියෙනවා කියන්නේ අපේ පෘථිවියටත් වඩා පරණ අභ්‍යවකාශයේ සැරිසරු ඉතිහාසයක් අතේ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. මැණික් ලෝකයේ කියන අපි හිතනට වඩා ගොඩාක් පුළුල් විශ්මිත තැනක්. අද වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු.